Hi guys, සියලු දෙනාට සුබ දවසක් කියලා ඉතින් උන් අදත් ප්‍රාර්ථනා කරනවා චමා බ්‍රෝ ඉතින් ඔයාලට නිවැරදිව සුපිරි ගේම් එකක් ගහන 1xbet ඇවේට ඒ වගේම මෙල්බෙට් එකේ ඇවේට ට්‍රිබල් එකේ ඇවේට එකට සුපිරි සිග්නල් එකක් අරන් තමයි අද වීඩියෝ එකක් අරන් ආවේ. ඒ වගේ මීට කලින් ඔයාලට මම අරන් ආවා මගේ channel එකේ බලන්න පුළුවන්. ඔයාලට කොහොමද නිවැරදිව ඇවේට ගේම් එකේ නිවැරදිව සිග්නල් එකක් ජෙනරේට් කරගෙන ප්ලේස් බැට් එකක් ප්ලේස් කරගන්න ආකාරය කියලා දුන්නා. රයිට්. ඉතින් අද ඔයාලට කතා කරන්න යන්නේ කොහොමද හයි ඔඩ් එකක් නැත්නම් ඇවේට ගේම් එකේ කොහොමද අපි ලෝන් රන් වෙන එකක් අපි අනුමාන කරලා අල්ලන්නේ කොහොමද නැත්නම් අපි බෙට් එකක් ප්ලේස් කරන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකේ අනිවාර්යෙන් ස්කිප් නොකර නැඳී සිටින ගොඩාක් කරුණු කාරණා ඔයාලට මේකදී කතා කරනවා. ඊටු මේ මගේ channel එකේ ඔයාලට මෙතන short videos වලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් අපි කොහොමද මේකේ win ගන්න system. මෙතන මේ short winning වලට පෙන්නලා තියෙනවා අපි casino game එක කොහොමද play කරලා ලොකු win ගන්න. ඒ වගේම ඇවේට ගේම් එකේ high wood place කරලා කොහොමද win කරගත්තේ. ඉතින් මේ videos පොඩ්ඩක් බලලා අදහසක් ගන්න. ඉතින් අදදී ඔයාලට මම කතා කරනවා අද වීඩියෝ එකේදී සම්පූර්ණ මේ ඇවේට ගේම් එකේදී පුංචි ට්‍රික්ස් එකක් කියලා දෙනවා කොහොමද high wood එකක් අරගෙන මේක try කරලා බලන්න. අනිවාර්යෙන් ගේමක් ගහ ගන්න පුළුවන් යාළුවනේ. සුපිරිම වැඩක් නිවැරදිව හැබැයි කියන දේවල් කියන විදිහට කරේ නැත්නම් කවදාත් වින් එකක් ගන්න බෑ. ඉතින් මේකෙදි හොඳට මතක තියාගන්න අපිට වින් එක හම්බෙන්නේ 40%යි. ඊටර ප්‍රොෆිට් එක යන්නේ කම්පැනිට 60%. ඉතින් අපි 40 කට හැම වෙලෙම යන්න නම් අපි නිවැරදිව මේක බෙට් කරන්න ඕන. පිස්සුවෙන් වගේ බෙට් කරාට වැඩක් වෙන්නේ නැහැ. රයිට්. ඒ වගේම අලුතෙන් මතක් කරන අලුතෙන් account එකක් create කරලා නැත්නම් අලුත් තුණු update වලට account එකක් හදා ගන්න ඕන නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඒ වගේම මගේ වීඩියෝ සීරීස් එකේම තියෙනවා නිවැරදි account එකක් create කරන ආකාරය. ඒ වගේම 1xbet 888 ඔය හැමදේම එකම system එකට තමයි account create කරන්නේ. හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් account එකක් create කරනවා නම් අනිවාර්යයෙන්ම එක phone number එක email address එකයි එක ID number එකකින් එකක් විතරක් හදන්න. ඊට වඩා හදන්න යන්න එපා. හදලා account create වුණත් ඒ වගේ withdrawal එකක් එම ගන්න ගියාම අපහසුතාවයට ලක් වෙන නිසා මේ දේවල් ඔයාලට හරියට නිවැරදිව දැනගන්න 1xbet සම්බන්ධව ඒ වගේම ඔයාලට 1xbet එකේ නිවැරදි මුදල් ඩිපොසිට් කරන්න withdraw කරන්න ඕන නම් මෙන්න මේ display එකේ දිස්සර phone number එකට WhatsApp message එකක් දාන්න. 100% විශ්වාසනීය ඔයාලට deposit withdraw කරගන්න හැකියාව ලැබෙන බව මතක් කරනවා. right. අද වීඩියෝ එකේදී කතා කරන්නේ ඔයාලට නිවැරදිව කොහොමද high wood එක place කරගන්නේ, high wood එක හම්බෙන්නේ කොයි වගේ තැනකදී කියලා තමයි කතා කරන්න යන වීඩියෝ එකේදී. වීඩියෝ එකේ රැඳී සිටින්න අපි යමු වීඩියෝ එකට. හරි සුපුරුදු පරිදි අපි වෙනදා වගේම අපි අදත් බලමු අපි එක platform එකක් තෝරගමු යන්නේ 1xbet කියලා ගමු. 1xbet platform එකට ගියාට පස්සේ ඔයාලට මේ casino කියන එකට ක්ලික් කරාට පස්සේ casino එක යටතේ my casino කියන එකට යටතේ ඔයාලට තියෙන ඇවේට ගේම් එක. ඉතින් මම නම් මේක favorite එකට add කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේකේ favorite නැත්නම් මේ star click එක ක්ලික් කරාට පස්සේ ඔයාලට favorite එකට ඇවේට ගේම් එක ඔටෝම select කරනවා. ඉතින් crash game එකට වැඩි ඇවේට ගේම් එක වටින්නේ ඇයි අපි ඒකට කතා කරමු. crash game එකේ අපිට history ලොකුවට පෙන්නන්නේ නැහැ යාළුවනේ. ඒ නිසා ඇවේට ගේම් එක අනිවාර්යයෙන්ම හොඳ history එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ එක skip නොකර බලන්න. ඔයාලට ගොඩක් දේවල් කතා කරනවාද මම මේ වීඩියෝ එකේදී මේකේ history කොහොමද නිවැරදිව බලා ගන්න check කරන්නේ කොහොමද high wood එක place කරගන්නේ කියලා. right. අපි ඊටු මුලින්ම බලමු මෙන්න මෙතන මේ දේ. මේක හොඳට ඔළුවට ගන්න නැත්නම් මේ දේ ඔයාලට මිස් වුණත් මේ දේවල් හරියටම කරගන්න බැරි වෙනවා. right. ඔයාලට මෙන්න මෙතන ඔරලෝසු වගේ icon එකක් ගත්තට පස්සේ මෙන්න මේ history බැලුවට පස්සේ දැන් මෙතන ඔයාලට පේනවා මේක ඇතුළතදී මෙන්න මේක එක බෙට් එකක් උඩ ප්ලේස් කරලා පස්සේ මේක ටයිම් ෆ්‍රේම් එකකට ගන්නවා 11යි 13යි 43 මේ බෙට් එක ප්ලේස් වෙනවා තියෙනවා 10යි 64ට ගිහිලා තියෙනවා. right. ඒකට මෙන්න මේ ටයිම් ෆ්‍රේම් එක ඇතුළතදී මෙන්න මේ ටයිම් එක ඇතුළතදී high wood ගිහිලා තියෙනවා අපි එකක්. high wood එකක් කියන්නේ 57.51 කියන එක තමයි අපි high wood එකක් විදිහට ප්ලේස් කරන්න ගණන් ගන්නේ. නැත්නම් මේ 10 12 කෑලි අපි high wood එකක් විදිහට ගණන් ගන්නෑ. අපි බලන්නේ මෙතනදී 20න් උඩ යන කෑල්ලක් අල්ලගන්නේ කොහොමද කියලා තමයි කතා කරන්නේ. right. ඒත් එක්කම ඔයාලා බලාගන්න පුළුවන් මෙතන මේ මෙතනදී ගත්තට පස්සේ මේ යටටම ආවට පස්සේ ඔයාලට මෙතන මේ top කියලා එකක් තියෙනවා. මෙන්න මේ top කියන එකට ආවට පස්සේ මේකේ තියෙන daily කියලා. daily කිය මේ multiple කියන එක උඩ click කරන්න. මේ තියෙන මේ කෙලවරේ multiple උඩ click කරලා පස්සේ මේ වෙන කාද දවස් ඇතුළත ලොකුම high wood එකේ time ටික තමයි මේ පෙන්නන්නේ. හරිද? මේ අද දවස් ඇතුළත බලන්න වෙලාව 7:58 ඉඳන් high wood එකත් තව 10 කෑල්ලක් ගිහිලා නැහැ. ඒකට අද දවසේ 10 කෑල්ලක් ගිහිලා නැහැ කියන එකත් ඔළුවේ තියාගන්න ඕනේ. මෙතන වැඩිම ගිහිලා තියෙන්නේ අපිට high wood එකේ 278 high wood එකක් ගැදෙන එකත් ගිහිලා තියෙන 6:54ට. දැන් වෙලාව 11:19යි.
ඔන්න ඒතර හයි වෝඩ් එකකට යන්න ඔයාලට යම්කිසි නිගමනයකට එන්න පුළුවන් දැන් ලොකු හයි වෝඩ් එකක් මේ වෙලාවේ යන්න පුළුවන් කියලා. ඒ නිගමනෙත් එක්ක අපි නැවත මෙතනට එන්න ඔයාලා ඇවිල්ලා මේ යොට් එක දිහා බලාගත්තට පස්සේ මෙන්න මේ දේ ඔලුවට මේ වෙලාවේ පුංචිම ට්‍රික්ස් එකක්. මේ ට්‍රික්ස් එක අනිවාර්යෙන් බලන්න හරියටම හරි. ඔයාලා මම කියනකොට බලලා ගහන්න. රයිට්. ඒකට අපි නිගමනය කරමු දැන් 57යි 51ට ගිය හයි වෝඩ් එක ඉඳලා මේ වෙනකන් හයි වෝඩ් කීයක් ගියාද කියලා. 57 ඉඳන් ගියාට පස්සේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14කට තව ගිහිලා නැහැ. නේද? ඒ 14ට ගිහිලා තිනවා 10 කෑල්ලකුයි 12 කෑල්ලකුයි විතරක් ගියා දෙනවා. ඒවා හයි වෝඩ් වලට අපි ගණන් ගන්නේ නැන්නේ. ඒකට අපි මෙන්න මේ ට්‍රික්ස් එක තමයි යූස් කරන්නේ. අපි හයි වෝඩ් එකක් අල්ලනවා අපි බලන්නේ රුපියල් ඔයා යම් කිසි දාන එක පළවෙනි එකට දාගන්නවා 20න් ගැලවෙන්න දෙවෙනි එක දාගන්නවා 50න් ගැලවෙන්න. ඒතර 20න් ගැලවෙන එකට අපි දානවා 19න් විතර කැපෙන්න ගැලවෙන්න ඔටෝ බෙට් එක අනිත් එක දාගන්නවා 48න් විතර ගැලවෙන්න. ඒක දාන්න නම් අපි මෙන්න මේ හයි වෝඩ් එක අල්ලන්න. හයි වෝඩ් එක අල්ලන්නේ ඔයාලට පේනව නේද මේ තැමිලි පාට නැත්නම් මේ තැමිලි පාටට පේන හයි වෝඩ් එක. අන්නේ හයි වෝඩ් එක ලොකු හයි වෝඩ් එකක් මෙන්න මේ යටටම ආවම යටම පේලියේ කෙලවරටම ආවම. ඒතකොට දැන් මේ වෙලාවේ අපි හයි වෝඩ් එකට try කරන්නේ නැහැ. මෙන්න මේ 57 කියන එක ඒ වගේ හයි වෝඩ් එක මේ යටම පේලියේ කෙලවරට එන්න ඕනේ. මම හිතනවා කියන දෙක පැහැදිලි ඇති. ඒතකොට මැදින් මේ වගේ ඇවිල්ලා තියෙනම් අපිට ඉස්සරහට හයි වෝඩ් එකක් යන තියෙන සම්භාව්‍යතාව අඩුයි. මෙන්න මේ ලොකුම තියෙන හයි වෝඩ් එක යටටම තියෙන වෙලාවට ගිහිල්ලා බලලා ඒතකොට එතන ඉඳන් උඩට බෙට් ගානක් හයි වෝඩ් එකක් ගිහිලා නැත්තම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න උඩට ගිහිලා නැත්තම් හයි වෝඩ් ටිකක් අපි එතන ඉඳන් බෙට් එක ප්ලේස් කරනවා බය නැතුව. හැබැයි ඔයාගේ ඇසෙට් එක අනුව ඔයාගේ ඇසෙට් එක රුපියල් 1000ක් කියලා අපි ගමුකෝ. 1000ක් තිබ්බනම් ඔයා බෙට් එක ප්ලේස් කරන්නේ පළවෙනි එකට දානවා 40ක්. දෙවෙනි එකට දානවා 30ක්. හරිද? ඇයිද කියලා මම ඒකට පැහැදිලිව කියන්නම් 70ක් දාන්නේ. එතකොට ඊට වඩා ඔයාලට තවත් මේක රිස්ක් එක අඩු කරගන්න පළවෙනි එකට 40ක් දාලා දෙවෙනි එකට 20ක් දාලා. පළවෙනි එකට 40ක් දාලා හැම වෙලේම තමන්ගේ ඇසෙට් එක රැක ගන්නවා. දැන් දෙකෙන් කලව ගන්නවා. එතකොට ඔයා හරි ලොස්ට් එකක් ගියත් අලුට දෙවෙනි එක පොඩක් ලෝන් රන් එකට යන්න දෙනවා. මොකද අපි හයි වෝඩ් එකක් ගිහිලා නැහැ කියලා දැක්කේ. ඒතකොට ලෝන් රන් එක අල්ලන්න එයා 40ට 50ට යවන්න පුළුවන්. හැබැයි ඔයා දැන් ඔයාගේ 1000 බැලන්ස් එක දාලා අපි අරක දෙකෙන් කලව ගලව ඔයාගේ මේ ඇසෙට් එක බැලන්ස් කරනකොට ඇසෙට් එක 1000ට වැඩි වෙනකොට ඔයා පළවෙනි එක යවන්න 10ට අනිත් එක යවන්න පළවෙනි එක යවන්න 20ට දෙවෙනි අනිත් එක යවන්න 50ට. රයිට්. ඒතකොට මෙතනදී බලන්නකො මේ හයි වෝඩ් එකක් දැන් තාම ගිහිලා නැහැ නේ 57යි 51 කියන එක මේ යටම පේලියට ආවනම් එතින් තමයි අපි try කරන්නේ. දැන් මේ වගේ වෙලාවට try කරන්නේ නැහැ. හැබැයි මේ වගේ වෙලාවට 10 කෑල්ලක් 8 කෑල්ලක් 9 කෑල්ලක් යන්න පුළුවන්. ඇයි මේ දැන් 10 12ක් ගිය 12 එකක් ගියාට පස්සේ ආයෙ ගිහිලා නැහැ නේ ගොඩක් වෙලා. අපි ඒවා ට්‍රයි කරන්නේ නැහැ. අපි බලන්නේ ලොකුම හයි වෝඩ් එක ගලන මෙන්න මේ 57 කෑල්ල මේ යටට එනකම් ඉන්න. යටට ආවට පස්සේ එතින් ඉඳන් try කරන්න බැට් එක ප්ලේස් කරන්න. එතින් ඉඳන් එක දිගට ඔයා අර මං කිව්ව විදිහට එක දිගට බ්ලැට් එක ප්ලේස් කරගෙන යන හැම එකකටම ප්ලේස් කරන්න. එකක්වත් මිස් කරන්න එපා. අනිවාර්යෙන් මේ ප්ලේස් කර යනකොට ඔයාලට අනිවාර්යෙන් ඒ 10ක් ඇතුළත අනිවාර්යෙන් හයි වෝඩ් එකක් යනවා. මං කියනකොට නිකමට බලන්න try කරලා බලන්න ප්ලේස් කරලා බලන්න අනිවාර්යෙන් හයි වෝඩ් එකක් යනවාම තමයි තිය ගියේ නැත්තම් මම මේ වීඩියෝ එක කරන එකේ තේරුමකුත් නැහැ. අනිවාර්යෙන් ඒතර බේසික්ම මූලධර්ම තමයි මෙන්න මේ 57යි 51 කියන එක නැවතම මතක් කරනවා. ඒක යටම පේලියට ආවට පස්සේ එතන ගිහිල්ලා නම් උඩට ඒතර කොහෙවත් මේ ඒරියා එකේ හයි වෝඩ් එකක් ගිහිලා නැත්තම් අන්න ඒකට ඔයාලට ප්ලේස් එකට එන්ටර් වෙන්න පුළුවන්. එතනින් නම් ඔයා යම් කිසි ඔයාගේ ඇසෙට් එක බැලන්ස් කරගෙන අර විදිහට 20 එනොයි 50 එනොයි ගලවගෙන දාගන්න පුළුවන්. හැබැයි ඒකෙත් වෙනස් වෙනවා. අද දවස් ඇතුළත ලොකුම හයි වෝඩ් එක කියන්නේ 200 ගණන් ගිහිලා තිනේ. ඒකත් ගිහිලා තිනේ 6.54ට. දැන් මේ වෙනකොට තව වෙනකන් 200 ගණනක් ගිහිලා නැහැ. ඒතර ඔයාට අනුමාන කරන්න පුළුවන් දැන් මේ වෙනකොට 201ක් යන්න බොහෝ දුරට සම්භාවිතයි. ඒ වගේම 10 කෑල්ලකුත් යන්න ඕනේ. 10 කෑල්ලක් ගියේ නැත්නම් දවසට සාමාන්‍ය 10 කෑයි දෙකක් තුනක් යනවා. ඒ තුනක් යනවනේ අපිට ඒක නිගමනය කරන්න බෑ. එහෙනම් ඉතින් ඔයාලා අනිවාර්යෙන් පැයක් ඇතුළත මේවා ලියන්න ඕනද? මේ පැය ලියලා හෙටත් මේ පැය ලියලා අනිද්දාත් මේ ටයිම් එකේ මේ පැය ලියලා ඒ විදිහට බලලා ඔයාලට පුළුවන් ඒ පැය යන ඇනලයිසිස් එක අනුව ගේමක් ගහන්න. රයිට්. චාට් ලියලා චාට් වලින් අපි ගේමක් ගහන්න කියලාත් වීඩියෝ එකක් අරන්නවා. ඉතින් අද මේ මම මේ කියලා දුන්න ට්‍රික්ස් එක අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරලා බලන්න. සුපිරිම ගේමක් ගහන්න පුළුවන්. ගහලා අනිවාර්යෙන් ඔයාලා වැඩක් කරගත්තත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක නොකරන්න එපා. වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න තවත් කෙනෙකුට බලන්න ෂෙයා පාරක් දෙන්න. අදට සමගනවා සියලු දෙනාලා සුබම සුබ ජයග්‍රහයි.